ඔයත් ජිම් යන කෙනෙක් නම් මේ මිස්ටේක්ස් දෙක ඔයත් කරනවාද බලන්න. පළවෙනි මිස්ටේක් එක. වර්ක්අවුට් එකට කලින් ගොඩාක් වෙලා කාඩියෝ කරන එක. මේක ලොකු මිස්ටේක් එකක්. ඔයාගේ මේන් ගෝල් එක මසල් බිල්ඩ් කරන්න නම් ඔයා වර්ක්අවුට් එකට කලින් විනාඩි 10ක් 15ක් 20ක් ඔයා කාඩියෝ කරනවා කියලා කියන්නේ ඔයාගේ හොඳම එනර්ජි එක එතනට වේස්ට් වෙලා ඉවරයි. ඒතර ඔයාට weight training වලට ફોකස් කරන්න අමාරුයි. ඔයාට වර්ක්අවුට් එක අතරතුර ඔයාට හොඳ weights වලට යන්න අමාරුයි. කියන්නේ ඔයාට heavy push කරන්න ඔයා push කරන කෙනෙක් නම් ඔයාට heavy push කරන්න අමාරුයි. ඒත් එකම ඔයාට ඉක්මනට fatigue වෙන්න පුළුවන්, ඉක්මනට මහන්සි වෙන්න පුළුවන්. ඒකන්ද ඔයාගේ weight training වලට ફોකස් කරන්න ඔයාට ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඔයා වර්ක්අවුට් එක කලින් ගොඩක් කාඩියෝ කරොත්. ඒකන්ද ඔයා කරන්න ඕනේ ඔයා කාඩියෝ කරනවා නම් ඔයා වර්ක්අවුට් එකෙන් පස්සේ කරන්න තියාගන්න. ඔයා වර්ක්අවුට් එක ස්ටාර්ට් කරද්දි කාඩියෝ කරන්න එපා. වර්ක්අවුට් එක ස්ටාර්ට් කරද්දි කරන්න ඕනේ ජිම් එකට ගිහිල්ලා 3 to 4 minutes ට්‍රෙඩ්මිල් එකේ වෝක් එකක් දාන්න. අපි සාමාන්‍යයෙන් වෝම් අප් එකක් කරනගේ ට්‍රෙඩ්මිල් එකේ විනාඩි 4ක් විතර ඇවිදින්නගේ පර්පස් එක තමයි අපේ බොඩි එකේ බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙන්නේ. එහෙම නැත්නම් බොඩි ටෙම්පරේචර් එක අප් වෙන්න. ඊට පස්සේ පුළුවන් ඔයාගේ මසල් ජොයින්ට්ස් වලට රෙඩි කරන්න ඩයිනමික් ස්ට්‍රෙචින්ග්ස් ටිකක් කරලා ඔයාගේ වර්ක්අවුට් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි මිස්ටේක් එක තමයි ගොඩාක් බිගිනර්ස්ලා කරන ඉක්මනට හෙවි වේට්ස් ලිෆ්ට් කරන්න යනවා. ජිම් එකට යනවා, ජිම් එකට ගියාම දකිනවා ගොඩක් කට්ටිය හෙවි වේට්ස් ලිෆ්ට් කරනවා. එතකොට තමනුත් තමන්ගේ ලෙවල් එක අමතක වෙලා ඉක්මනට හෙවි වේට්ස් ලිෆ්ට් කරන්න යනවා. ගිහිල්ලා ඉන්ජරි රිස්ක් එක ගොඩක් වැඩි. එතකොට ගොඩක් ඉන්ජරිස් වෙන්න පුළුවන්. මොකද ජිම් එකේ අනිත් අය ලිෆ්ට් කරාගෙන හෙවි වේට්ස් ඔයා හෙවි වේට්ස් ලිෆ්ට් කරන්න ඕනේ නැහැ. මොකද යාලා ගොඩක් කාලයක් සෙල්ලම් කරන අය වෙන්න පුළුවන්. යාලගේ ස්ට්‍රෙන්ග්ත් එක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒකන්ද ඔයා හෙවි ලිෆ්ට් කරන්න යන්න එපා. ඔයා බිගිනර් කෙනෙක් නම් මුලින්ම ඔයාගේ ටෙක්නික් එක ෆෝම් එක හදාගෙන ඉන්න. ඊට පස්සේ කාලෙත් එක්ක ඔයාගේ ස්ට්‍රෙන්ග්ත් එක ග්‍රෝ වෙද්දි ඔයාට පුළුවන් හෙවි වේට්ස් වලට යන්න. ඒකන්ද ඔයා ජිම් එකට ගිය ගමන් ඔයාගේ ඉන්ජරි එකක් වුණොත් ඔයාගේ ෆිට්නස් එක නික ඔයාට කන්ටිනියස්ලි කරන් යන්නත් අමාරුයි. ඒකන්ද මුලින්ම ටෙක්නික් එක ෆෝම් එක හදාගෙන කාලෙත් එක්ක ඔයාට ප්‍රෝග්‍රෙසිව්ලි ඕවර්ලෝඩ් කරන්න පුළුවන්. ඒකන්ද අනිත් අයත් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා. ඔයාගේ ස්ට්‍රෙන්ග්ත් එක ඔයාගේ ලෙවල් එක දැනගෙන ඔයා ටෙක්නික් එක ෆෝම් එක හදාගෙන කාලෙත් එක්ක ඔයාට හෙවි වේට්ස් වලට යන්න පුළුවන්. මේ වගේ ටිප්ස් තවත් දැනගන්න ෆලෝ කරලා තියාගන්න.